මේ දෛනික වෙන ශෛල ප්‍රමාණය ක්‍රමයෙන් ශරීරයෙන් ඉවත් වෙනවා. එහෙම ඉවත් නොවුනොත් ශරීරයේ මත ස්තරයක් විදිහට මේක තැම්පත් වෙනවා අජීවී ශෛල ස්තරයක්. දැන් එතනදී තමයි ෆ්‍රී රැඩිකල්ස් කියන தත්ත්වය ඉස්මතු වෙන්නේ. ඉතින් ඒක රුවාලංකරණයට ලොකු ගැටලුවක් වගේම අපි ගාන ආලේපනවල තියෙන ගුණාත්මක භාවය එතකොට සම්පූර්ණයෙන් අපිට බාහිරින් ආලේපන කරන ආලේපනවල ගුණාත්මක භාවය අවශෝෂණීය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවක අපිට ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් දෙන්න වෙනවා. මේකට තරඟ කරන්න පුළුවන් මේකත් එක්ක මේකට ප්‍රතිවිරුද්ධව නැගී සිටින්න පුළුවන් ප්‍රතිඔක්සිකාරකයක් ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන ප්‍රතිඔක්සිකාරක ගුණය විටමින් A වල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් විටමින් A අපේ ශරීරයට ලැබෙන්නේ බීටා කැරොටින්. ඒ බීටා කැරොටින් ප්‍රබලව අන්තර්ගත ආහාරයක් තමයි කැරට් කියලා කියන්නේ. එතකොට කැරට් ආහාරයට ගැනීම තුළ අපිට අපේ ශරීරයේ තියෙන ඔය ප්‍රී රැඩිකල්ස් තත්ත්වය මගහැරවා ගන්න වගේම ශරීරේ වයසට යෑමේ පෙනුම වළක්වන්න. වයසට යෑම අපිට වළක්වන්න බෑ. නමුත් ඒ පෙනුම වළක්වා ගැනීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ නිසා කැරට් කියන ආහාරය, කැරට් කියන්නේ එළවලුවක්. මේ එළවලුවක් හොයා ගන්න බැරි කෙනෙක් එහෙමත් නැත්නම් ආහාරයට ගන්න අකමැති කෙනෙකුට කැරට් වල තියෙන ගුණාත්මක භාවය ශරීරයට පහසුවෙන් ලබාගෙන ඔබේ ශරීරයේ තියෙන ප්‍රී රැඩිකල් තත්ත්වය මගහැරවාගෙන රන්වන් පැහැයක් කැරට් වලින් අපේ ශරීරයට රන්වන් පැහැයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම අපි දන්නවා විටමින් A කියලා කියන්නේ ශරීරයේ පැහැය විතරක් නෙමෙයි අපේ ඇස්වල පෙනීම නිරෝගී කරන්න. ඒ වගේත් එක්කම අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන විෂ පදාර්ථ විනාශ කරන්න. ඒ වගේ ප්‍රබල හැකියාවක් තියෙන නිසා කැරට් කැප්සූල් එක භාවිතා කිරීම තුළ ඔබට රුවාලංකරණයත් එක්ක වගේම ඔබේ සෞඛ්‍ය සම්පන්නවත් නිරෝගී ජීවිතයක් ගත කරන්නත් ප්‍රබල දායකත්වයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.